හෙලෝ එවරිවන් කොහමද ඔයාලට? අද මම ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ කේව් එකකට. ඉතින් කේව් එකට යන පාර මේ වගේ කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. හැබැයි ඉතින් වාහනෙන් බැහැලා වැඩි දුරක් ඇතුළට යන්නත් නැහැ. මීටර් 500ක් වගේ තියෙන්න ඇති. ඉතින් අපි දෙන්න ඔහොම යනවා කැලේ මැදින්. අඩි නගින්න තිබුණා. බහින්න තියෙනවා. මම ඇතුළටම යන්න තියෙන්නේ. ඉතින් මේ කේව් එක ගැන විස්තරයක් කියන්න නෑ ලොකුවට. මෙහි ඉතින් හිස්ටොරිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැනේ ඉතින් එහෙම කියන්න. විශේෂත්වය තමයි ඉතින් ඕනම තැනක් බලන්න යන තැන පඩි වගේම වැටවල් ආරක්ෂාවට හැම දෙයක්ම ලස්සනට හදලා තියෙනවා යන්න පහසු වෙන විදිහට. මම කේව් එක ළඟට ආවා. ඔය ඇතුළට යන්න බයේ ඉන්නේ. කරුවලා ඉන්නේ. මෙතනින් තමයි කේව් එක ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් ඔය මම හිමින් පහළට බහිනවා. මොකද හරිම කරුවලයි. අපි ටෝච් එකක් ගෙනාවෙත් නැහැ. මේ ඇතුලේ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ එළියට එනකන් ඉමු. ඇතුලේ පහළටම යනකම් මෙහෙම ස්ටෙයාර්ස් තිබුණ හදලා. ඉතින් යන්නේ එක නම් පහසු වුණා. කරුවල හින්දා ඉතින් අපි දැන් ටෝච් එකක් ඔන් කරගත්තා ෆෝන් එකේ ටෝච් එක. කාලයක් තිස්සේ දියසීරාවල් බේරිලා අර ගලවක් ගල් හේදිලා වැටිච්ච ඒවා වගේ එහෙම තිබුණා.
ගල් ගුහා ඇතුළේ ඉතින් එහෙමනේ කොහොමත්. ඉතින් අපි මේ වටේ බලනවා මොනවද මේකේ තව තියෙන්නේ කියලා විශේෂ දෙයක්. කරුවල හින්දා බයෙන් තමයි මේ ඉන්නේ. ටික ටික තමයි ඉස්සරහට ගියේ. फोटो करता है මේ තියෙන්නේ මම අර කිව්වේ වතුර බේරිලා හැදිලා තියෙනවා කියලා. ඒවා ගැන තමයි. ඉතින් මේ කේව් එක බලන්න තමයි අපි ආවේ. තැන්ක් යූ ඔයගොල්ලෝ බලාගෙන හිටියට.